අද අපි කතා කරන්න යන්නේ ප්‍රංශ විප්ලවය ගැන අපේ 7 වෙනි පාඩම. ඒ කියන්නේ 12 වසරේ අවසාන පාඩම 7 වෙනි පාඩම ප්‍රංශ විප්ලවය. අපි ඉක්මනින් ප්‍රංශ විප්ලවය ගැන කතා කරන්න පටන් ගමු. ප්‍රංශ විප්ලවය කියන්නේ මොකක්ද? ගොඩක් අය අහලා තියෙනවා O level වලටත් ඉගෙනගෙන තියෙනවා. අද අපි වැඩිදුර ඉගෙන ගන්න යන්නේ ප්‍රංශ විප්ලවය ගැන. එතකොට මේ ප්‍රංශ විප්ලවය කියන සිදුවීම ප්‍රංශයට විතරක් නෙමෙයි. මුළු යුරෝපයට වගේම යුරෝපයෙන් බැහැර සමස්ත ලෝකයටත් විශාල ආකල්පමය බලපෑමක් සිද්ධ කරපු විප්ලවයක්. එතකොට මේ විදිහට යුරෝපයට විතරක් නෙමෙයි යුරෝපයෙන් බැහැර වෙනත් ප්‍රදේශවලට ප්‍රංශ විප්ලවය පැතිරෙනවා කියලා අපි කතා කරනවා. ඔය රුසියන් විප්ලවය වගේ විප්ලව ඇති වෙන්නත් ප්‍රංශ විප්ලවය හේතු වෙනවා. ඒ කොහොමද කියලා අපි අන්තිමට කතා කරනවා. හරි. එතකොට මිනිස් අයිතිවාසිකම් ගැන ලෝකයට හිතන්න ඉඩක් ඉතුරු කළා ප්‍රංශ විප්ලවය. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. 18 වෙනි සියවසේ යුරෝපයේ සිද්ධ වෙච්ච වැදගත්ම ඓතිහාසික සිදුවීම තමයි ප්‍රංශ විප්ලවය කියලා කියන්නේ. 18 වෙනි සියවස කියන්නේ 1700 ගණන් වල. එතකොට 1789 තමයි ප්‍රංශ විප්ලවය ඇති වෙන්නේ. එතකොට මේ විදිහට 18 වෙනි සියවසේ යුරෝපයේ සිද්ධ වෙච්ච වැදගත්ම ඓතිහාසික සිදුවීම වන ප්‍රංශ විප්ලවය 1789 දී සිද්ධ වෙන්නේ. 1789 දී. හැබැයි ඊට සියවසකට විතර කලින් ඉඳන්ම ප්‍රංශ විප්ලවය ඇති වෙන්න හේතු ප්‍රංශය තුලම නිර්මාණය වුණා. මේ විදිහට දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණය වුණු හේතු නැත්නම් ප්‍රංශ විප්ලවයට මුළුණු හේතු අපි ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට වෙන් කරලා කතා කරනවා. ඒ ප්‍රධාන කොටස් මොනවද? පළවෙනි එක දේශපාලනික හේතු, ඊළඟට ආර්ථික හේතු, සමාජීය හේතු, දාර්ශනික සහ වෙනත් හේතු. එතකොට අපි ඕනම පාඩමක් ගැන ඉගෙන ගද්දි මොකක් හරි යුද්ධයක් හරි මොකක් හරි සිදුවීමක් හරි ඇති වෙන්න හේතු ගැන කතා කරද්දී අපි ඒ හේතු බෙදන්නේ හැම වෙලේම දේශපාලන ආගමික ආර්ථික සමාජීය කියන ඒ ශේෂ්ත්‍ර හරහා. නමුත් මෙතනට ඍජුවම ආගම සම්බන්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් දේශපාලනය, ආර්ථිකය සහ සමාජීය ඒ කාරණා වගේම දාර්ශනික හේතු තමයි හේතු වෙන්නේ නැත්නම් මුල් වෙන්නේ. එතකොට අපි මුලින්ම කතා කරන්නේ මෙතනින් ප්‍රංශ විප්ලවයට බලපාපු දේශපාලන හේතු ගැන. ප්‍රංශ විප්ලවය ඇති වෙන්නේ කාගේ කාලෙද? ඔක දන්නවා දැන් මොකද අපි පේපර් ක්ලාස් එකේ කතා කරලා තියෙන්නේ අපි තියරි පන්ති කතා නොකලට පේපර් ක්ලාස් එකේ කතා කළා. ප්‍රංශ විප්ලවය ඇති වෙන්නේ බුර්බෝන් රාජවංශික 16 වන ලුවී රජතුමාගේ රාජ්‍ය සමය තුල. බුර්බෝන් වංශික 16 වන ලුවී රජතුමාගේ කාලයේ තමයි ප්‍රංශ විප්ලවය ඇති වෙන්නේ. හැබැයි අර අපි කලින් කිව්වනේ සියවසකට ආසන්න කාලයක ඉඳන් ප්‍රංශ විප්ලවයට හේතු නිර්මාණය වෙනවා කියලා. අන්න ඒ වගේ 16 වෙනි ලුවී රජතුමාගේ කාලේ ප්‍රංශ විප්ලවය සිද්ධ වුණාට මේ ප්‍රංශ විප්ලවය ඇති වෙන්න බලපාපු දේශපාලනික හේතු නිර්මාණය වෙන්නේ 14 වන ලුවී රජතුමාගේ රාජ්‍ය සමයේ ඉඳන්. ඒ ගැන අපි කතා කරමු. ප්‍රංශ විප්ලවයට බලපාපු ප්‍රධානතම දේශපාලන හේතුවක් තමයි 14 වෙනි ලුවී රජතුමා යටතේ ප්‍රංශ රාජාණ්ඩුවට එකතු වෙච්ච අසීමිත බලතල. දැන් ඔයාලා දන්නවා රාජාණ්ඩුවක් කිව්වහම අනිත් ආණ්ඩු ක්‍රමවලට වඩා එක්තරාකාරයක බලවත් බවක් තියෙනවා. හරි. ඒ බලවත් බව වැඩි වෙන්න ඒ ආණ්ඩු ක්‍රමයේ තියෙන දූෂිත බව වැඩිවීමේ අවදානමකුත් තියෙනවා. 1643 දී බලයට පත් වෙන්නේ මේ 14 වෙනි ලුවී රජතුමා. එයා අවුරුදු 72ක් 1715 වෙනකම් අවුරුදු 72ක් වගේ අති විශාල කාලයක් ප්‍රංශය තුල තමන්ගේ පාලනය අරගෙන යනවා. 14 වෙනි ලුවීට කලින් ප්‍රංශයේ හිටපු රජවරු කවුද? අපි කතා කරලා තිබුණේ. 4 වෙනි හෙන්රි හිටියා. 13 වෙනි ලුවී හිටියා. මේ 4 වෙනි හෙන්රි සහ 13 වෙනි ලුවී කියන පාලකයන් රාජ්‍ය පාලනයට සහාය වෙන්න, කියන්නේ තමන්ගේ පාලන කටයුතු වලට සහාය වෙන්න දක්ෂ අමාත්‍යවරුන්ගේ සහාය ලබා ගත්තා. දක්ෂ විතරක් නෙමෙයි කාර්යශූර අමාත්‍යවරුන්ගේ සහයෝගය නැත්තම් උදව්ව ලබා ගත්තා. එතකොට කවුද ඒ? අපි මෙහෙම කතා කරමු. 4 වෙනි හෙන්රි ගත්තොත් 4 වෙනි හෙන්රි රජතුමා
තමන්ගේ රාජ්‍ය පාලනය කටයුතු සඳහා උපදෙස් ගන්නවා සලී කියලා අමාත්‍යවරයෙක්ගෙන්. සලීහි ආධිපාදවරයා නැත්නම් සලී අමාත්‍යවරයා. ඊට පස්සේ ඉන්නවා 13 වන ලුවි. 13 වෙනි ලුවි රජතුමා එයාගේ උපදේශක තනතුරට පත් කරගන්නේ කාඩිනල් රිචලිව්. කාඩිනල් රිචලිව් තමයි පත් කරගන්නේ 13 වෙනි ලුවි රජතුමා තමන්ගේ උපදේශන ධූරය නැත්නම් තමන්ගේ ප්‍රධාන ඇමතිවරයා විදිහට. හරි උපදේශ කිව්වට දැන් මෙයාලා ප්‍රධාන ඇමතිවරු කියලා තමයි ගන්නෙ. සලී කියන්නේ ප්‍රධාන ඇමතිවරයෙක්. රිචලිව් කියලා කියන්නේ ප්‍රධාන ඇමතිවරයෙක්. ඊට පස්සේ 14 වෙනි ලුවි රජතුමාත් මේ වගේම සහාය ලබා ගත්තා ඇමති කෙනෙක්ගේ. දැන් 14 වෙනි ලුවි රජතුමා රාජ්‍යත්වයට පත් වෙනකොට එයා වයසින් ගොඩක් ලාබාලයි. වයසින් ලාබාලයි. ඒ නිසා 14 වෙනි ලුවි රජතුමා උපදෙස් ගන්නවා මැසරින් කියලා අමාත්‍යවරයෙක්ගෙන්. මැසරින් කියලා අමාත්‍යවරයෙක්ගෙන් 14 වන ලුවි රජතුමා රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගන්නවා. 1661 දී මේ මැසරින් මිය යනවා. 1661 දී මැසරින් මිය යනවා. මේ මිය යාමත් එක්ක රාජ්‍ය කටයුතු මෙහෙවන්න කිසිම අමාත්‍යවරයෙක්ගේ සහයෝගය ලබා ගන්නේ නැහැ 14 වෙනි ලුවි. හැබැයි එයා මුදල් කටයුතු සඳහා පමණක් පත් කරගන්නවා කෝල්බර්ට් කියලා අමාත්‍යවරයෙක්. එතකොට මුදල් ඇමතිවරයෙක් පත් කරගන්නවා කෝල්බර්ට් කියලා. ජීන් බැප්ටිස්ට් කෝල්බර්ට්. මෙයාගේ නම තමයි ඔය ගොඩක් තැන්වල වරද්දලා තියෙන්නේ කෝල් බෙයා කියලා. බෙයා නෙමෙයි. කෝල්බර්ට්. ජීන් බැප්ටිස්ට් කෝල්බර්ට් කියන අමාත්‍යවරයාගේ සහාය ලබා ගන්නවා මුදල් කටයුතු සම්බන්ධයෙන්. හැබැයි අනිත් සියලුම මුදල් සම්බන්ධ කටයුතු හැරෙන අනිත් සියලුම කටයුතු 14 වෙනි ලුවි රජතුමාගේ කැමැත්ත අනුව තමයි සිද්ධ වෙන්නේ. එයාගේ තනි තීරණ සහ කැමැත්ත මත. ඊළඟට 14 වෙනි ලුවිගේ ඒකාධිපති ප්‍රකාශයක් තියෙනවා. අපි කලින් කතා කළා. මොකද්ද? එයා රාජ්‍ය නම් මමයි කියලා ඒකාධිපති ප්‍රකාශයක් කරනවා. 14 වෙනි ලුවි රජතුමා ඔන්න මේ අනුව විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ කියන බලතල හැම එකක්ම තමන් වෙත කේන්ද්‍ර කරගෙන තමන්ගේ රාජ්‍ය පාලන කටයුතු කරගෙන යනවා. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන බලතල හැම එකක්ම තමන් යටතේ තියාගන්නවා 14 වෙනි ලුවි රජතුමා. හරිද? ඒ කියන්නේ බලය සංකේන්ද්‍රගත වෙනවා. අසීමිත බලතල හම්බෙනවා මේ හරහා රජතුමාට. එතකොට මේ 14 වෙනි ලුවි රජතුමා සංකේන්ද්‍රගත කරගත්ත නැත්නම් තමා වෙත ලබාගත් අසීමිත බලතල ඊට පස්සේ බලයටපත් වෙච්ච 15 වෙනි ලුවි සහ 16 වෙනි ලුවි කියන පාලකයෝ ඒ ආකාරයෙන්ම පාවිච්චි කළා. මේ විදිහට මේ 14 වෙනි ලුවි 15 වෙනි ලුවි 16 වෙනි ලුවි වගේ පාලකයෝ වර්සෙල්ස් කියන මාලිගය තුල අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. වර්සෙල්ස් මාලිගය මේ වර්සෙල්ස් මාලිගයේ ෆොටෝස් මන් දාලා තියෙනවා ටියුට් එකේ. වර්සෙල්ස් මාලිගයේ අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා මේ රජවරු. මේ අපි ප්‍රංශ විප්ලවය නැත්තම් ප්‍රංශය ගැන කතා කරන පළවෙනි පාර නෙමෙයි. මේ අපේ පාඩමේ ආරම්භය නෙමෙයි. මේ අපේ පාඩමේ මැද්ද. පිළිගන්නවද? මතකද දෙවනි පාඩමේ ඉගෙන ගත්ත ජාතික රාජ්‍ය. ප්‍රංශ ජාතික රාජ්‍ය ගැන කතා කරද්දී ප්‍රංශය කියන රට නිර්මාණය වුණේ කොහොමද? අපි කතා කරා නූතන ප්‍රංශය යනුවෙන් හඳුන්වන්නේ පැරණි කැරොලින්ජියානු අධිරාජ්‍යයේ බටහිර දිග බිම් කඩයි කියලා කතා වෙනවා. හරිද? එතකොට චාලිමේන් යටතේ වර්ධනය වෙච්ච කැරොලින්ජියානු අධිරාජ්‍ය පස්සේ කාලේ කොටස් 3කට බෙදිලා එහෙම කතා අපි කතා කරනවා. ඊට පස්සේ 4 වෙනි හෙන්රි ගැන දීර්ඝව කතා කරනවා. එයාගේ නැන්ටිස් ආඥාව ආගමික නිදහස ලබා දුන්න හියුගනෝවරුන්ට. ඊපස්සේ 13 වෙනි ලුවි ගැන කතා කළා, 14 වෙනි ලුවි ගැන කතා කළා. අපි මේ සලී ගැන කතා කළා, මෙයාගේ ප්‍රතිසංස්කරණ ගැන, කාඩිනල් රිචලිව් කරලා තියෙන්නේ මොනවද කියලා කතා කළා. මැසරින් කෝල්බර්ට් මෙයාලා කරලා තියෙන්නේ මොනවද කියලා අපි කතා කරලා තියෙන්නේ දෙවනි පාඩමේ. ඒතකොට දෙවනි පාඩමට අදාළ නිබන්ධනයේ නැත්නම් ටියුට් එකේ මෙයාලා ගැන දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒක තමයි ප්‍රංශ විප්ලවයේ පාඩමේ ප්‍රවේශය. අපි දෙවනි පාඩමේ ප්‍රංශ ජාතික රාජ්‍ය කියන මාතෘකාව කතා කරලා ඉවර කරන්නේ 14 වෙනි ලුවි රජතුමාගේ කාලය වෙනකොට ප්‍රංශයේ ජාතික රාජ්‍යයක් නිර්මාණය වීම සම්පූර්ණත්වයට පත් වෙලා තිබුණා කියලා.
ඊට පස්සේ 14 වෙනි ලුවී රජතුමා එම ශ්‍රේෂ්ඨත්වයේද රැගෙන මිය ගියා කියලා කතා කරනවා. අන්න එතනින් තමයි මේ ටියුට් එකේ පළවෙනි පිටුවට එන්නේ. එතකොට ඒ ගලා යාම තියෙන්න ඕනේ. අර දැනුම මෙතනදි තියෙනවා නම් වැදගත් වෙනවා. 14 වෙනි ලුවීගේ කාලේ තමයි අපි කිව්වේ ප්‍රංශ විප්ලවය ඇති වෙන්න බලපාපු ආසන්නතම සිදුවීම් ටික සිද්ධ වෙන්න පටන් ගත්තයි කියලා. මේ 14 වෙනි ලුවී රජතුමාගේ කාල පරිච්ඡේදයේ ඉඳන් රජයේ උසස් තනතුරු සඳහා පත් කරගත්තා උසස් රදළ ප්‍රධානී. හරිද? කියන්නේ වංශාධිපති රදළයෝ. ඒ කියන්නේ අර රදළයන්ගෙත් සමාජ පන්ති තියෙනවානේ. රදළයන්ගෙත් ඉහළම නැත්තම් උසස්ම කොටස තමයි මේ විදිහට රජයේ උසස් තනතුරු සඳහා පත් කරගන්නේ. එතකොට මේ විදිහට පත් කරගන්න රදළයෝ විශාල ප්‍රමාණයක් රජතුමාට පක්ෂපාතී වෙච්ච රදළවරුන් අතරින් තමයි තෝරගන්නේ. රජයේ උසස් තනතුරු සඳහා රදළයෝ තෝරගන්නේ රජතුමාට දැඩි පක්ෂපාතී බවක් දක්වන අය විතරයි. මේ නිසා 16 වෙනි ලුවී රජතුමාගේ කාල පරිච්ඡේදය වෙනකොට රජයේ උසස් බලතල හැම එකක්ම වගේ පාරම්පරික ප්‍රවේණි ක්‍රමයකට අනුව සකස් වෙලා තිබුණා. ඒ කියන්නේ පාරම්පරික ප්‍රවේණි ක්‍රමයකට අනුව සකස් වෙලා තිබ්බයි කියන්නේ ඇයි? මේ රජයේ උසස් බලතල දැන් රදළයන්ටනේ දෙන්නේ රජයේ උසස් බලතල. එතකොට රදළයෝ සතුව මොනවද තියෙන්නේ? අපි කතා කළා වැඩවසම් ක්‍රමයේදී. ප්‍රවේණි තියෙනවා. හරිද? නැත්නම් ඉඩම් තියෙනවා. ප්‍රවේණිය නැත්නම් නින්දගම් කියලාත් කියනවා. එතකොට මේ වගේ ප්‍රවේණි සහිත නැත්නම් ප්‍රවේණිය වලට හිමිකම් කියන රදළයෝ තමයි උසස් බලතල වලට පත් වෙන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් ඉඩම් හිමි රදළයන්. ඒ වගේම 16 වෙනි ලුවී රජතුමාගේ කාලය වෙනකොට රජයේ උසස් බලතල මූල්‍යමය වටිනාකමකිනුත් සමන්විත වෙච්ච නිල බල පැලැන්තියක් බවට පත් වෙනවා. කියන්නේ මූල්‍යමය වටිනාකමක් සහිත තනතුරු නිර්මාණය වෙනවා. රජයේ උසස් තනතුරු මූල්‍යමය වටිනාකමක් සහිත තනතුරු බවට පත් වෙනවා. හරිද? ඇයි ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ කාලේ මුදල් වලට පවා තනතුරු ලබා දුන්නා. මුදලට. ඒ කියන්නේ නිරන්තරයෙන්ම රදළයෝ කලේ තනතුරු මිලදී ගත්තා. තනතුරු මිලදී අරගෙන දැන් එයාලට ඒවට මේ වැටුපකුත් හම්බෙනවා. එතකොට මේ පාරම්පරික නිලතල පිරිනැමීම අඛණ්ඩව සිද්ධ වෙනවා. 16 වෙනි ලුවී රජතුමාගේ රාජ්‍ය කාලය වෙනකොට රාජ්‍ය පරිපාලනය අකාර්යක්ෂම තත්ත්වයකට පත් වෙන්න මේක හේතු වෙනවා. පත් කරගන්නවා විශාල නිලධාරීන් ප්‍රමාණය. රජතුමාට පක්ෂපාතී වෙන හැම නිලධාරියෙක්ම නැත්නම් රදළයෙක්ම රජයේ උසස් තනතුරු සඳහා පත් කරගන්නවා. හැබැයි එයාලා වැඩ කරනවද? අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට රජතුමාගේ මේ 16 වෙනි ලුවී රජතුමාගේ රාජ්‍ය සමය වෙනකොට රාජ්‍ය පරිපාලනයේ අකාර්යක්ෂම තත්ත්වයකට පත් වෙනවා. දේශපාලන බලය පවා දුර්වල වෙනවා. මේ අකාර්යක්ෂම බව අවම කරන්න ඒ නිලධාරීන් සේවයෙන් පහ කරන්න නැත්නම් සේවයෙන් ඉවත් කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් කලින් කතා කළානේ මූල්‍යමය වටිනාකමක් සහිත නිලතල තමයි මේ රදළයන්ට දෙන්නේ කියලා. එතකොට මේ තනතුරු සඳහා තිබ්බ මූල්‍යමය වටිනාකම නිසා කිසියම් නිලයකින් උසස් රදළයෙක් ඉවත් කරනවා නම් ඒ රදළයාට විශාල මුදලක් ගෙවන්න ඕනේ රජය විසින්. එතන මේ විදිහට මූල්‍යමය වශයෙන් අති විශාල මුදලක් ප්‍රංශ රාජාණ්ඩුවට ගෙවන්න බෑ. මේ නිසා උසස් රදළවරුන් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගය තනිකරම අසාර්ථක වෙලා යනවා. අසාර්ථකයි. එතකොට රජතුමා සමීපයේ හිටපු උසස් නිලධාරීන් නැත්නම් උසස් රදළ පිරිස ගොඩක්ම රාජපාක්ෂික පිරිසක් බවට පත් වුණා. හැබැයි පහළ නිලතල දරපු පිරිස රාජපාක්ෂිකභාවයෙන් මිදුණු කොටසක් බවට පත් වුණා. ඒ කියන්නේ දැඩි පක්ෂපාතීත්වයක් දක්වන්නේ නැහැ රජතුමාට. එතකොට ඔන්න රදළයන්ගේ නැත්නම් රදළයන්ට ලබා දෙන උසස් රජයේ තනතුරු වලට මූල්‍යමය වටිනාකමක් හිමි වෙලා තිබ්බා. එතකොට මේ විදිහට මූල්‍යමය වටිනාකමක් සහිත තනතුරු වලට නිරන්තරයෙන් රදළයෝ පත් වෙන්න ගත්තා. හැබැයි යාලා වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා රාජ්‍ය පරිපාලනයේ අකාර්යක්ෂම බවක් තිබ්බා. මේ අකාර්යක්ෂම භාවය නැති කරන්න මේ රදළයෝ සේවයෙන් අයින් කරන්න සිද්ධ වෙනවා. හැබැයි සේවයෙන් අයින් කරන්න බෑ. මොකද ඒ තනතුරු වලට තිබු මූල්‍යමය වටිනාකම නිසා කිසියම් නිලයකින් උසස් රදළයෙක් ඉවත් කරනවා නම් එතකොට විශාල මුදලක් රදළයන්ට ගෙවන්න සිද්ධ වෙනවා. මේ නිසා රදළයන්ට මේ වගේ විශාල මුදලක් ගෙවන්න ප්‍රංශ රාජාණ්ඩුව අසමත් වීම නිසා ඔන්න මේ කරුණු
ටික ටික හේතුවක් බවට පත් වෙනවා ප්‍රංශ විප්ලවය ඇති වෙන්න. අපි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමේදී ඉගෙන ගන්නවා විවිධ රටවල් වල මහජන නියෝජිත ආයතන හඳුන්වපු නම් ගැන. නැත්තම් විවිධ රටවල් වල පාර්ලිමේන්තුව හඳුන්වන නම් ගැන. ප්‍රංශයේ පාර්ලිමේන්තුව හඳුන්වන්නේ ස්ටේට් ජෙනරාල් සභාව කියලා. එතකොට මහජනයාගේ මතය නැත්තම් ප්‍රංශ පුරවැසියාගේ මතය පිළිබඳව රජු සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් වුණේ මේ ස්ටේට් ජෙනරාල් කියන මහජන නියෝජිත ආයතනය හරහා. ස්ටේට් ජෙනරාල් කියන මහජන නියෝජිත ආයතනය නැත්තම් ස්ටේට් ජෙනරාල් සභාව හරහා තමයි රජතුමා සහ රාජ්‍ය නිලධාරීන් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන දැනගන්නේ. හැබැයි මේ ස්ටේට් ජෙනරාල් ආයතනය නැත්තම් සභාව 1614 දී කැඳවීම අවලංගු කරනවා. 1614 දී කැඳවීම අවලංගු කරනවා ස්ටේට් ජෙනරාල් සභාව. මේ නිසා මොකද වෙන්නේ? ප්‍රංශයේ රජතුමාගේ බලය තවත් ඉහළ යනවා. දැන් ප්‍රංශයේ රජතුමාට අමතරව ස්ටේට් ජෙනරාල් කියලා සභාවක් තිබ්බනේ. ඒතොර ඒකටත් යම්කිසි ආකාරයක බලයක් තිබුණා. නමුත් මේ ස්ටේට් ජෙනරාල් සභාවක් කැඳවීම අවලංගු කළාම සියලුම බලතල හිමි එකම පුද්ගලයා බවට පත් වෙනවා රජතුමා. එතකොට මේ විදිහට රජතුමාගේ බලය ඉහළ යද්දී එයාලා දේවවරම්වාදී සංකල්පවලට ගරු කරපු පිරිසක් බවට පත් වෙනවා රජවරු. හරිද? දේවවරම්වාදය කියලා කියන්නේ ප්‍රකාශයක් තියෙනවා සරලවම කිව්වොත් රජු දෙවියන්ගෙනි නීතිය රජුගෙනි කියලා. ඒ කියන්නේ දෙවියන්ගෙන් වරමක් අරගෙන තමයි රජතුමා රටක් පාලනය කරන්න එන්නේ. ඒ හින්දා රජතුමාගේ නීතිය දෙවියන්ගේ නීතිය හා සමානයි. දෙවියන්ට ඉහළින් කවුරුත් නැහැ වගේම රජතුමාට ඉහළින් කවුරුත් නැහැ කියලා මේ දේවවරම්වාදයෙන් අදහස් වෙනවා. එතකොට මේ විදිහට දේවවරම්වාදයට ගරු කරපු රජවරු දැඩි ඒකාධිපතීන් බවට පත් වුණා. මේ දේවවරම්වාදී සංකල්පත් එක්ක දැඩි ඒකාධිපතීන් බවට පත් වෙනවා. අසීමිත ලෙස බලතල රැස් කරගන්නවා. දැන් මේ විදිහට ස්ටේට් ජෙනරාල් සභාව දැන් දීර්ඝ කාලයකින් රැස් වෙන්නේ නැහැ කියලා අපි කිව්වා. මේ නිසා 16 වෙනි ලුවී රජතුමාගේ රාජ්‍ය කාලය උදා වෙනකොට රජතුමා ඇතුළු රාජකීයයන් සාමාන්‍ය ජනතාව පිළිබඳ කිසිම නිවැරදි අවබෝධයක් ලබා ගත්තේ නැහැ. ඇයි ඒ? ස්ටේට් ජෙනරාල් සභාව කියන්නේ මහ ජනතාව රජතුමා සහ රාජ්‍ය නිලධාරීන් හම්බෙලා තමන්ගේ ප්‍රශ්න කියන තැන. ඒක කැඳවීම අවලංගු කළාම අර බිම් මට්ටමේ තියෙන ප්‍රශ්න ඉහළට යන්නේ නැහැ. පහළ සිට ඉහළට sannivedanaya හරියට වෙන්නේ නැහැ. මෙන්න මේ පහළ සිට ඉහළට සිද්ධ වෙන sannivedanaya සිද්ධ නොවීම, නිසි පරිදි සිද්ධ නොවීම පස්සේ කාලෙක ප්‍රංශ විප්ලවයට හේතු වෙනවා. එතකොට මේ හරහා වෙන්නේ රජතුමාටත් කිසිම අවබෝධයක් නැතුව යනවා තමන්ගේ රටවැසියා විඳින දුක් පිළිබඳව. තමන්ගේ ජනතාව හොඳින් කාලා බීලා ඉන්නවද? සතුටින් ඉන්නවද? ප්‍රශ්න තියනවද කියලා රජතුමා දන්නේ නැහැ. මොකද එක්තරා විදිහකට අපි කියනවා රදලයෝ ජනතාව හොඳින් ඉන්නවා කියලා හිතාමතාම රජතුමාට බොරු කිව්වා කියලා සමහර තැන්වලදී. ඒතර රජතුමා හිටියා ප්‍රශ්නයක් නැහැ කියලා රජතුමා තමන්ගේ අධිසුඛෝපභෝගී ජීවිතය සුපුරුදු විදිහට ගත කළා. හැබැයි ඇත්තටම බැලුවා ජනතාව දුක් විඳිනවා කන්න බොන්නවත් නැතුව. හරි. එතකොට මේ විදිහට සාමාන්‍ය ජනතාව ගත කරපු ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබුණේ නැහැ. රජතුමාට ස්ටේට් ජෙනරාල් සභාව රැස්වීම නවත්තපු නිසා. හරි. එතකොට මේ විදිහට ප්‍රංශයේ විවිධ සමාජ ස්තර සහභාගී වෙච්ච ස්ටේට් ජෙනරාල් සභාව අවුරුදු 175ක විතර කාලයක් කැඳවන්න නැතුව හිටියා. අවුරුදු 175ක කාලයක්. හරි. එතකොට බලන්න 1614 දින කැඳවන්නේ නැත්තේ 175ක කාලයක්. එකතු කළොත් කීයද? 9යි 8යි 7යි 1යි. දැන් බලන්න 1789 ප්‍රංශ විප්ලවය ඇති වෙන්නේ 1789. බලන්න ඒ ගානට එන හැටි. හරි. ස්ටේට් ජෙනරාල් සභාව කැඳවීම ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන අවස්ථාවක්. හරි. ඒතර දැන් බලන්න මේ ගලා යාම ඔන්න මේ විදිහට ස්ටේට් ජෙනරාල් සභාව නොකැඳවීම නිසා අවසානයේ ප්‍රංශ විප්ලවය ඇතිවීම කෙරෙහි දේශපාලනික වශයෙන් මේක හේතුවක් බවට පත් වෙනවා. අපි කිව්වා ප්‍රංශය තුල මේ රාජාණ්ඩුවත් එක්ක ඒකාධිපති පාලනයක් තමයි තිබුණේ. මේ ඒකාධිපති පාලනය නිසා ප්‍රාදේශීය පාලනය විශාල වශයෙන් දුර්වල වෙලා තිබුණා. ඒකාධිපති රජතුමෙක්ගේ පාලනයක් නිසා ප්‍රාදේශීය පාලනය බිඳ වැටෙන්නේ ඇයි? නැත්නම් දුර්වල වෙන්නේ ඇයි? වැඩවසම් ක්‍රමේ ලක්ෂණ සහ පුනරුදේ ලක්ෂණ මතකද? වැඩවසම් ක්‍රමේ කොහොමද? රජු ඉන්නවා. වැඩවසම් ක්‍රමේ
රජතුමාගේ බලය විසිරෙනවා. ඇයි ඒ? රජතුමා ඉඩම් දුන්න රදලයන්ට රදලයන්ගෙන් හමුදා බලාපොරොත්තු වෙයි. සහ වෙන වෙන ඒ අවශ්‍යතා බලාපොරොත්තු වෙයි. ඒතර රජතුමාට බලයක් කියන එක නැති වෙලා යනවා. රදලයන් කෙරෙහි කියන රදලයන් සතුව ඒ බලතල ඒක රාශී වෙනවා. හැබැයි පුනරුදයෙන් පස්සේ යුගය ගත්තොත් ඒ කියන්නේ ශක්තිමත් රාජාණ්ඩු නිර්මාණය වෙන යුගය. කියන රාජාණ්ඩුවක් කිව්වහම ජාතික රාජ්‍යක රාජාණ්ඩුවක් ගත්තොත් මොකද්ද වෙන්නේ? රජු ඉන්නවා. බලතල සියල්ල රජු වටා කේන්ද්‍රගත වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තිබ්බ එක දැන් ප්‍රංශයේ ජාතික රාජ්‍යයක් බවට පත්වීම සම්පූර්ණත්වයට පත් වුණානේ 14 වෙනි ලුවී රජතුමාගේ කාලයේදී. ඒ කියන්නේ ජාතික රාජ්‍යයක ලක්ෂණ. රජතුමා වටා බලය කේන්ද්‍රගත වෙනවා. මේ වටේ ඉන්නේ රදලයෝ. එතකොට යාලට බලයක් නැහැ. එතකොට ප්‍රාදේශීය ප්‍රධානීන් සතු වෙච්ච බලතල අවම වෙනවා. රජය මාර්ගයෙන් ප්‍රාදේශීය ගැටලු විසඳ ගන්න ජනතාවට දීර්ඝ කාලයක් ගත වෙනවා දැන්. ඇයි ඒ? දැන් ප්‍රාදේශීය පාලනය බලවත් නැහැ. හරි මේ ප්‍රාදේශීය රදලවරු මෙහෙම ඉන්නේ. ප්‍රාදේශීය පාලකයන්. එතකොට දැන් උදාහරණයකට ගත්තොත් රටක තියෙන්නේ ආණ්ඩුවක් විතරක් නෙමෙයිනේ. රටක පළාත් පාලන ආයතන තියෙනවා ප්‍රාදේශීය ප්‍රදේශය ගැන අවධානය යොමු කරලා ඒ ප්‍රදේශවල තියෙන ප්‍රශ්න විසඳන්න. ඒ ජනතාවගේ ගැටලු බලන්න. දැන් ඔයාලට සාමාන්‍යයෙන් අපි ගත්තොත් ප්‍රාදේශීය සභාවකට හරි මොකකට හරි ගිහලා තමන්ගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා විසඳුමක් ගන්න පුළුවන්. හැබැයි ඔයාලට පුළුවන් ද ලේසිද කියන්න කෙලින්ම ජනාධිපති හම්බෙලා ඔයාගේ ප්‍රශ්නේ කියලා ඒකට විසඳුමක් ගන්න? ඒක අමාරුයි. අන්න ඒ වගේ තමයි රජය කෙරෙහි තමයි බලතල තිබ්බේ. මේ රදලයන්ට බලතල තිබ්බේ නෑ. එතකොට මෙයාලට ප්‍රශ්න කිව්වට ඒවා විසඳ ගන්න ජනතාවට බෑ. රජතුමා ළඟට යන්න ඕන. හැබැයි රජතුමා ළඟට මේ ගිහිල්ලා ප්‍රශ්න විසඳ ගන්න විශාල කාලයක් ගත වෙනවා. මේ නිසා ප්‍රාදේශීය ප්‍රදේශවල හිටපු ප්‍රංශ ජනතාව රජය කෙරෙහි කලකිරෙන්න පටන් ගන්නවා. මේක හේතු වෙනවා පස්සේ කාලෙක ප්‍රංශ විප්ලවය ඇති වෙන්න. ප්‍රංශයේ තිබ්බ අධිකරණ පද්ධතියේ තිබ්බ දුර්වලතා හේතු වෙනවා ප්‍රංශ විප්ලවය ඇති වෙන්න. දැන් මේක තමයි අතිශයින්ම වැදගත් කරුණ. හරිද? ප්‍රංශයේ අධිකරණ පද්ධතිය ඇති වෙච්ච දුර්වලතා සහ අක්‍රමිකතා ප්‍රංශ විප්ලවය ආරම්භ වෙන්න හේතුවක් වෙනවා. මේ කාලේ ප්‍රංශයේ අධිකරණ වර්ග කීපයක් පැවතුණා. මොනවද? රාජාධිකරණය, රාජ සභාව, නගරාධිකරණය. මොනවද? රාජාධිකරණය තිබ්බා. ඊට පස්සේ රාජාධිකරණය තමයි සාමාන්‍යයෙන් බලෙන් වැඩි කියලා අපි කියන්නේ. ඊට පස්සේ රාජ සභාව. ඊට පස්සේ නගරාධිකරණය. මේ වගේ අධිකරණ වර්ග කිහිපයක් තිබුණා ප්‍රංශය තුල. හරිද? හැබැයි මේ අධිකරණ හැම එකකම අවසාන තීන්දුව තීරණ ලබා දෙන නීතියේ ස්වාමියා බවට පත් වෙලා හිටිය ප්‍රංශයේ රජතුමා. එතකොට මොකද්ද වෙන්නේ? මේ අධිකරණ වලින් ලබා දෙන තීන්දුව තීරණ අවලංගු කරන්න අයිතියක් ප්‍රංශ රජතුමා සතුව තිබ්බා. අයිතියක් සහ විශේෂම බලයක් තිබ්බා ප්‍රංශයේ රජතුමා සතුව. ඒ නිසා නීතිය කියන එක මේ කාලේ හැම අතින්ම සර්වසාධාරණ නැහැ. සර්වසාධාරණ නැහැ හැම වෙලේම නීතිය. ඇයි අධිකරණ කීපයක් තියෙනවා. හැබැයි මේ අධිකරණයෙන් දෙන ඕනම තීන්දුවක් අවලංගු කරන්න රජතුමාට බලය තියෙනවා. එතකොට රජතුමාට පුළුවන් Tamanට ඕන විදිහට Tamanට ඕන කට්ටියව හිරේ දාන්නත් පුළුවන්, Tamanට ඕන කට්ටිය නිදහස් කරගන්නත් පුළුවන්. Tamanගේ බලතල පාවිච්චි කරලා. ඇයි ඒකාධිපති රජ කෙනෙක් අසීමිත බලතලයක රාශී කරගත්තා. ව්‍යවස්ථාදායක විධායක සමහර වෙලාවට අධිකරණ බලතලත් රජතුමා ළඟ තියෙනවා. එතකොට බලන්න මෙතනදී අපිට වැදගත් කාරණාවක් දැන් කතා කරන්න තියෙනවා. මොකද්ද ඒ? ඔන්න මේක හොඳට මතක තියාගන්න. මේ කාල පරිච්ඡේදයේ ප්‍රංශයේ රජතුමාට හිමි වෙලා තිබ්බ සුවිශේෂී අධිකරණ බලයක් තමයි ඕනම පුද්ගලයෙක් කිසිම නඩු විභාගයකින් එහෙමත් නැත්නම් චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව කෙලින්ම අත්අඩංගුවට ගන්න පුළුවන් වරෙන්තු ක්‍රමයක් තිබ්බා. ඒ තමයි ලෙත්‍රේද කැචේ කියලා කියන්නේ. වරෙන්තු ක්‍රමය. ඕනනම් මේක Google එකේ ගහලා විස්තර හොයන්න පුළුවන්. හරි. ලෙත්‍රේද කැචේ කියලා වරෙන්තු ක්‍රමයක් තිබ්බා. ඕනම පුද්ගලයෙක්ම කිසිම නඩු විභාගයකින් තොරව නැත්නම් කිසිම චෝදනා ඔප්පු කිරීමකින් තොරව කෙලින්ම සිරගත කරන්න පුළුවන්, අත්අඩංගුවට ගන්න පුළුවන් වරෙන්තු ක්‍රමයක් තමයි මේ. එතකොට ලංකාවෙත් මං කිව්වා සමහර අයට කියලා ඇති ඔය වගේ පනතක් තියෙනවා ඔය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියලා. කෙලින්ම අත්අඩංගුවට ගන්න පුළුවන් ඕනම කෙනෙක්ව
ඒක හරහා. හරි. දැන් ඒතර අපේ රටත් එක්ක මතක තියා දැන් ප්‍රංශ විප්ලවය අපේ රටේ ඇති වෙච්ච සිද්ධිත් එක්ක අපිට මතක තියාගන්න සිද්ධ වෙනවා. ප්‍රංශ විප්ලවය ඇති වෙන්නේ ඇයි? මිනිසුන්ට කන්න බොන්න නැහැ. ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. පහුගිය කාලේ අපිටත් ඔය වගේම දේවල් වුණා. එතකොට මේ ලෙත්‍රේද කැචේ කියලා වරෙන්තු ක්‍රමයක් තිබුණා ප්‍රංශයේ රාජාණ්ඩුව සතුව. එතකොට රජතුමාට පුළුවන් වුණා කිසිම නඩු විභාගයකින් චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව ඕනම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න. මේක ප්‍රංශ රජතුමා ගොඩාක් වෙලාවට භාවිතා කළේ තමන්ගේ විරුද්ධවාදීන් මර්ධනය කරන්න. තමන්ට අපක්ෂපාතී අය, තමන්ට විරුද්ධ අය මර්ධනය කරන්න. හරි කියන්නේ දේශපාලනික පලිගැනීම් වලට තමයි මේ වරෙන්තු ක්‍රමය පාවිච්චි කළේ. මේ විදිහට ලෙත්‍රේද කැචේ වරෙන්තු ක්‍රමය යටතේ අත්අඩංගුවට අරගෙන හිටපු ගොඩක් සිරකරුවෝ සිරගත කළේ බැස්ටීල් කියන බන්ධනාගාරයේ. බැස්ටීල් බන්ධනාගාරය අහලා තියෙනවා. බැස්ටීල් බන්ධනාගාරය තමයි රජතුමාගේ දේශපාලන සිරකරුවෝ සිරගත කළේ රජතුමා විසින්. මේ නිසා ප්‍රංශ රජතුමාගේ ඒකාධිපතිත්වයේ සංකේතය විදිහට බැස්ටීල් බන්ධනාගාරය හඳුන්වනවා. හරි, බැස්ටීල් බන්ධනාගාරය කියන්නේ ප්‍රංශ රජතුමාගේ ඒකාධිපතිත්වයේ සංකේතය. මොකක්ද හේතුව? රජතුමා තමන්ට ඕන විදිහට මෙන්න මේ ලෙත්‍රේද කැචේ වරෙන්තු ක්‍රමය හරහා අත්අඩංගුවට ගත්ත දේශපාලනික සිරකරුවන් රඳවලා තිබ්බේ බැස්ටීල් කියන බන්ධනාගාරයේ. 17 වෙනි සියවසේදී ප්‍රංශයේ බලය අසීමිත විදිහට වර්ධනය වෙනවා. 17 වෙනි සියවසේදී ප්‍රංශයේ බලය විශාල වශයෙන් වර්ධනය වෙනවා. හැබැයි මේ කාලෙදී ප්‍රංශයේ ඒ බලය වර්ධනය කරන්න ප්‍රංශයට එරෙහිව ක්‍රියා කරපු හැබ්ස්බර්ග් වංශිකයන් එක්ක ගැටෙන්න සිද්ධ වුණා ප්‍රංශයේ බුර්බෝන් රාජවංශිකයන්ට. ප්‍රංශයේ රාජවංශයේ බුර්බෝන් ඔස්ට්‍රියාවේ වගේ ඔස්ට්‍රියාව, හංගේරියාව, ජර්මනිය වගේ ප්‍රදේශවල තිබ්බ හැබ්ස්බර්ග් කියලා රාජවංශයක්. දැන් මේ වෙනකොට ජර්මනී කියලා රටක් තිබ්බේ නැහැ මේ වෙනකොට හැදිලා. නමුත් ඒ ජර්මනිය තියෙන ප්‍රදේශයට ඒ අදාළ ප්‍රදේශවල සහ ඕස්ට්‍රියානු ප්‍රදේශවල හැබ්ස්බර්ග් රාජවංශය තිබුණා. ඒතකොට ප්‍රංශයේ බලය වර්ධනය කරගන්න ප්‍රංශයට එරෙහිව ක්‍රියා කරපු හැබ්ස්බර්ග් වංශිකයන් එක්ක ගැටෙන්න සිද්ධ වුණා ප්‍රංශයේ බුර්බෝන් වංශිකයන්ට. එතකොට මේ හැබ්ස්බර්ග් සහ බුර්බෝන් වංශික ගැටුම ගැන අපි 30 අවුරුදු යුද්ධය කියන පාඩමේදී කතා වෙනවා. හරිද? 1618ත් 1648ත් අතර කාලේ ඇති වෙන ආගමික යුද්ධයක් වෙන 30 අවුරුදු යුද්ධයේදී අපි කතා වෙනවා හැබ්ස්බර්ග් රාජවංශිකයන් සහ බුර්බෝන් රාජවංශිකයන් අතර ඇතිවෙච්ච ගැටුම ගැන. මේ විදිහට ප්‍රංශයේ බුර්බෝන් සහ හැබ්ස්බර්ග් කියන වංශිකයන් අතර ඇතිවෙච්ච ගැටුම අන්තිමට කෙලවර වෙන්නේ නැත්නම් ඉවර වෙන්නේ බුර්බෝන් රාජවංශය යුරෝපයේ ප්‍රබලම රාජවංශය බවට පත්වීමෙන් සහ ප්‍රංශය යුරෝපයේ ප්‍රබලතම රාජ්‍ය බවට පත්වීමෙන්. එතකොට බුර්බෝන් රාජවංශය සහ ප්‍රංශය මේ ගැටුමේදී ජයග්‍රහණය කරනවා. එතකොට ප්‍රංශයේ බලය තවත් වැඩි වෙනවා. එතකොට දැන් දීර්ඝ කාලයක ඉඳන් ප්‍රංශය යුරෝපයේ බලවතා වීමේ අරමුණෙන් තමයි හිටියේ. මේ විදිහට ප්‍රංශය යුරෝපයේ බලවතා වීමේ අරමුණෙන් අරගෙන ගිය යුද්ධ මාලාවක් තිබුණා. මේ යුද්ධ නිසා විශාල බලයක් ප්‍රංශ රාජාණ්ඩුවට ලැබුණා. හරි. හැබැයි විශාල බලයක් ලැබුණට හැම වෙලේම මේ විදිහට යුද්ධවලට පැටලීමත් එක්ක සමහර ඒවා නිෂ්ඵල යුද්ධ. මේ නිෂ්ඵල යුද්ධවලට නැත්නම් නිෂ්ඵල විදේශ යුද්ධවලට මැදිහත් වීම නිසා අධික වියදමක් දරන්න සිද්ධ වෙනවා ප්‍රංශයට. අධික යුද වියදමක්. මේ නිසා ප්‍රංශ භාණ්ඩාගාරය හිස් වෙනවා. ඒ වගේම දේශපාලනික වශයෙන් සාමාන්‍ය ජනතාව රජයට තිබ්බ විශ්වාසය බිඳ වැටෙනවා. සාමාන්‍ය ජනතාව රජය කෙරෙහි තියලා තිබ්බ විශ්වාසය බිඳ වැටෙනවා මේ අනවශ්‍ය යුද්ධවලට රජය මැදිහත් වීම. ඇමරිකානු නිදහස් සටනේදී අපි කතා කළා මොකක් ගැනද? 7 අවුරුදු යුද්ධය ගැන. හරි. 1756ත් 1763 අතර කාලයේදී ඕස්ට්‍රියාවේ සහ රුසියාවේ සහාය ඇතුව එංගලන්තයට සහ ප්‍රශියාවට එරෙහිව ප්‍රංශයේ 15 වෙනි ලුවී රජතුමා අරගෙන යනවා 7 අවුරුදු යුද්ධය. ප්‍රධාන පාර්ශව ගත්තොත් එංගලන්තය සහ ප්‍රංශය. හැබැයි ඕස්ට්‍රියාවේ සහ රුසියාවේ සහාය තියෙනවා ප්‍රංශයට. හරිද? එතකොට ඒ විදිහට ඕස්ට්‍රියාවේ සහ රුසියාවේ සහාය අරගත්ත ප්‍රංශය එංගලන්තයට සහ ප්‍රශියාවට එරෙහිව තමයි 7 අවුරුදු යුද්ධය අරගෙන යන්නේ. හැබැයි ප්‍රධානම පාර්ශව දෙක ගත්තොත් එංගලන්තය සහ ප්‍රංශය අතර තමයි 7 අවුරුදු යුද්ධය ඇති වෙන්නේ. ඊළඟට 1775 දී ආරම්භ වෙනවා
ඇමරිකානු නිදහස් සටන. මේ ඇමරිකානු නිදහස් සටනේදී බ්‍රිතාන්‍යයන්ට එරෙහිව නැත්නම් එංගලන්තයට එරෙහිව ඇමරිකානු ප්‍රදේශවල නැත්නම් ඇමරිකානු ජනපදවල ජනතාව අරගෙන ගියා ඇමරිකානු නිදහස් සටන කියලා සටනක්. මේ සටනට 16 වෙනි ලුවී රජතුමා ලබා දීපු සහයෝගය නිසා ප්‍රංශයේ සංවර්ධනයට යොදවන්න තිබ්බ විශාල මුදලක් යුද්ධයට වියදම් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? භාණ්ඩාගාරය හිස් වෙනවා. ප්‍රංශ භාණ්ඩාගාරය හිස් වෙනවා. 15 වෙනි ලුවී රජතුමා සත් අවුරුදු යුද්ධය ඇති කරගන්නවානේ. අපි කියවනේ මේ යුරෝපයේ ප්‍රශ්නයක් මුල් කරගෙන සත් අවුරුදු යුද්ධය ඇති වුණොත් ඉන්දියාව ඇමරිකාව යන රටවල් වල දේශපාලන බලය ලබා ගැනීමේ එක්තරා පියවරක් තමයි සත් අවුරුදු යුද්ධය කියන්නේ කියලා. ඒතර මේ සත් අවුරුදු යුද්ධයෙන් එංගලන්තය ජයග්‍රහණය කරනවා. ප්‍රංශය පරාජයටපත් වෙනවා. හැබැයි රටවල් දෙකේම භාණ්ඩාගාර හිස් වෙනවා. එංගලන්තය ඒ පාඩුව පියව ගන්නවා ඇමරිකානු ජනපද වාසීන්ගෙන් අධික බදු අය කරලා. දැන් ප්‍රංශයේත් භාණ්ඩාගාරය හිස් වෙනවා. 15 වෙනි ලුවී රජතුමාගේ කාලේ එංගලන්තය සත් අවුරුදු යුද්ධයෙන් තමාව පරාජය කිරීමේ ඒ සිද්ධියෙන් පස්සේ දැඩි අපකීර්තියකට ප්‍රංශයට ලක් වෙන්න සිද්ධ වෙච්ච නිසා 16 වෙනි ලුවී රජතුමා මොකද කරන්නේ? ඇමරිකානු නිදහස් සටන ඇමරිකන් විප්ලවය අවස්ථාවක් කරගන්නවා එංගලන්තයෙන් පලිගන්න. එතකොට එංගලන්තයට විරුද්ධව ඇමරිකාවට ආධාර කරනවා 16 වෙනි ලුවී රජතුමා නැත්තම් ප්‍රංශය. අද ස්වේච්ඡා හමුදාවක් යනවා මුදල් ආධාර ලබා දෙනවා. මේකත් එක්ක ප්‍රංශයේ සංවර්ධනය සඳහා යොදවන්න පුළුවන් වෙලා තිබ්බ විශාල මුදලක් ප්‍රංශයට අහිමි වෙලා යනවා. හරි. දැන් මේ යුද්ධ වලින් ප්‍රංශයට කිසිම ආර්ථික වාසියක් නැහැ. වියදම් වෙනවා විතරයි. හරිද? දේශපාලන වාසියක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් මේකෙන් සිද්ධ වෙන්නේ රජතුමා හදන්නේ කොහොම හරි අර මේ පෞද්ගලික තරහක් පිරිමහන්න. එතකොට මේ විදිහට බුර්බෝන් වංශිකයන් කෙරෙහි ප්‍රංශයේ සාමාන්‍ය ජනතාව අතර විශාල කලකිරීමක් ඇති වෙන්න මේ නිෂ්ඵල යුද්ධ හේතු වෙනවා. හරිද? එතකොට මේ කලකිරීමත් ප්‍රංශ විප්ලවය කෙරෙහි බලපානවා. මොකද ප්‍රංශය අනවශ්‍ය විදිහට යුද්ධවලට මැදිහත් වෙන්න ගත්තා. ප්‍රංශ විප්ලවය ආරම්භ වෙනකොට ප්‍රංශයේ පාලකයා අපි දන්නවා 16 වෙනි ලුවී 16 වෙනි ලුවීගේ කාලේ තමයි 1789 දී ප්‍රංශ විප්ලවය ඇති වෙන්නේ. හරිද? හැබැයි මේ 16 වෙනි ලුවී රජතුමා මිනිසුන්ගේ අදහස් එච්චර ගණන් ගත්තේ නැහැ. මිනිසුන්ගේ අදහස් ගණන් ගත්තේ නැහැ, තේරුම් ගත්තේ නැහැ හරියට 16 වෙනි ලුවී. හරිද? ඒතොර අර සමකාලීනව සමාජය තුල තිබ්බ ආකල්ප ගැන එච්චර තැකීමක් කළේ නැහැ. හරිද? මොකද ඒකට හේතුව 16 වෙනි ලුවී රජතුමා ප්‍රංශයේ රජ වෙනකොට එයාගේ වයස අවුරුදු 20යි. අවුරුදු 20ක කෙනෙක්. එතකොට අවුරුදු 20ක කෙනෙක් රජ වුණාට පස්සේ එයාට කොහොමත් රට ගැන විශාල තේරුමක් නැහැ. රාජ්‍ය පාලනය ගැන විශාල දැනුමක් නැහැ. මේ නිසා රාජ්‍ය උපදේශකවරයෙක්ගේ අවශ්‍යතාවය එයාට තදින්ම දැනෙන්න ගන්නවා 16 වෙනි ලුවීට. ඒ විදිහට දැන් එහෙම උපදේශකවරයෙක් අවශ්‍ය වෙනවා නම් දක්ෂ පුද්ගලයෙක් එපෑ බඳව ගන්න උපදේශක තනතුරට දක්ෂ සහ කාර්යශූර නිලධාරියෙක් වෙන්න ඕනේ. හැබැයි මොකක්ද උනේ අන්තිමට? යල් පැන ගියපු අදහස් වලින් යුතු නාකි මිනිස්සෙක් වයෝවෘද්ධ මොරිපා නැමැත්තෙක් තමයි පත් කරගන්නේ මේ උපදේශක ධූරයට. හරිද? වයසක හෙට අනිද්දා මැරෙන්න ඉන්න මොරිපා කියන පුද්ගලයාව තමයි පත් කරගත්තේ උපදේශක තනතුරට. මොරිපා මොකද කළේ? එයා රාජ්‍ය උපදේශ ලබා දෙන්නේ නැහැ. නිකන් පුටුව රත් කර කර හිටියා. අය පුටුව රත් කර කර පාඩි ගත්තා. ඒ කියන්නේ වැටුපක් ගත්තා. නිකන් ඉඳලා වැටුප් අරගෙන පුටුව රත් කරලා හිටියා. හරිද? එතකොට එයා අත්නෝමතිකව හැසිරුණා. Tamanට ඕන ඕන විදිහට හිටියා. හරි. ඒ නිසා මොකද්ද කළේ? මුදල් කටයුතු විධිමත් කරන්නත්, පිරිහිලා ගිය අර රාජ්‍ය භාණ්ඩාගාරය ආපහු ශක්තිමත් කරන්නත් රජතුමා විසින් පත් කරනවා ටර්ගෝ සහ නෙකර් කියලා අමාත්‍යවරු දෙන්නේ. ටර්ගෝ නෙකර් කියලා අමාත්‍යවරු දෙන්නෙක් පත් කරනවා. ප්‍රංශයේ මුදල් අමාත්‍යවරු මේ ඉන්නේ. හරිද? මේ උපදේශකවරයෙක් මේ ප්‍රංශයේ මුදල් අමාත්‍යවරු. හරිද? භාණ්ඩාගාරය නැවත ශක්තිමත් කරන්න ටර්ගෝ සහ නෙකර් කියලා පුද්ගලයෝ දෙන්නෙක් පත් කරනවා මේ 16 වෙනි ලුවී රජතුමා. හරිද? මුදල් කටයුතු සම්බන්ධයෙන් බලන්න. එතකොට මේ පුද්ගලයෝ මොකද්ද කරන්නේ? රදලවරුන්ගේ වරප්‍රසාද බිඳ දාලා රදලවරුන්ගේ වරප්‍රසාද නැති කරලා ප්‍රංශ භාණ්ඩාගාරය ශක්තිමත් කරන්න උත්සාහ කරනවා.
කොහොමද එහෙම කරන්නේ? දැන් මතකද රදලයන්ට උසස් තනතුරු රජයේ උසස් තනතුරු දෙනවනේ. ඒතර විශාල මුදලක් වියදම් කරන්න වෙනවා රදලයන් වෙනුවෙන් මේ තනතුරු වෙනුවෙන්. එතකොට රදලයන්ගේ බලය බිඳ දැම්මොත් රදලයන්ගේ අර තනතුරු ටික නැති වෙලා යනවා. එයාලව තනතුරු වලින් අයින් කරන්න වෙනවා. අයින් කරන්න පුළුවන්. එහෙම කළොත් තමයි මේ භාණ්ඩාගාරය ශක්තිමත් කරන්න පුළුවන්. එතකොට ටර්ගෝ සහ නෙකර් රදලයන්ට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කරලා භාණ්ඩාගාරය ශක්තිමත් කරන්න උත්සාහ කළා. හැබැයි මොකක්ද උනේ? රදලයන්ට හිටිය රූකඩයක්. කවුද? 16 වෙනි ලුවී රජතුමාගේ බිසව මාරි ඇන්ටොයිනට්. මේ මාරි ඇන්ටොයිනට් කුමරිය ලවා තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ප්‍රංශයේ රදලවරු මොකද්ද කරන්නේ? මේ ටර්ගෝ සහ නෙකර් බලෙන් පහ කරනවා. හරිද? බිසවට කියනවා, බිසව රජතුමාට කියනවා, රජතුමා අයින් කරනවා. රජතුමා බිසව කියන දේ අහනවා. හරිද? එතකොට බලන්න රජතුමා කියන්නේ 16 වෙනි ලුවී රජතුමා ඍජුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ නැහැ. හරිද? එයා ඍජුව තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ නැහැ. ප්‍රතිපත්ති වෙනස් කරනවා. ඊට පස්සේ රදලවරුන්ගේ සහ මාරි ඇන්ටොයිනට් බිසවගේ අදහස් වලට අනුව රජතුමා ක්‍රියා කරන්න ගන්නවා. හරිද? සාමාන්‍යයෙන් කොහොමත් ඉතින් බිසවට රජතුමා බය වෙන්න එපා. හරිද? එතකොට බිසව බැනලා කියන්නේ නැති, බිසව සැර කරන්නේ නැති රජතුමා බය වෙන්නේ නැති. රජතුමා බය එක කරලා මේ දෙන්නව අයින් කළා. නැත්නම් ඉතින් කන්න හම්බෙන්නේ නැහැ. හරිද? එහෙමද දන්නේ? හරි කොහොම හරි අයින් කරලා දැම්මා. ඊට පස්සේ දේශපාලනික වශයෙන් තව තවත් රාජාණ්ඩුව කෙරෙහි මිනිස්සු කලකිරෙන්න ගන්නවා. මේ මෙච්චර හොඳ දෙන්නෙක් අයින් කරලා. හරිද? භාණ්ඩාගාරය ශක්තිමත් කරන්න යාලා කටයුතු කළා. හැබැයි රදලයන්ට ඒක අවාසි හින්දා යා මේ රදලියෝ කලේ ලුවී රජතුමාගේ බිසව මාරි ඇන්ටොයිනට් පාවිච්චි කරලා මේ දෙන්නව අයින් කෙරෙව්වා. හරිද? එතකොට මේ දේශපාලන සාධක මේ විදිහට අපි කතා කරපු දේශපාලන සාධක තමයි 1789 ප්‍රංශ විප්ලවය ඇති වෙන්න බලපාලා තියෙන්නේ. එතකොට ප්‍රංශ විප්ලවය ඇති වෙන්න බලපාපු දේශපාලන සාධක ගැන කතා කරලා ඉවරයි. මෙච්චරයි තියෙන්නේ. ඊළඟ දවසේ අපි කතා කරනවා ප්‍රංශ විප්ලවයට මුල් වෙච්ච ආර්ථික හේතු ගැන.